සුබ දවසක් කියනවා සියලුම දෙනාට. ගේම් ඔෆ් ට්‍රෝන්ස් වල එක අද්භූත මාලිගාවක් තියෙනවා. මේ මාලිගාවේ තැනින් තැන අවතාර සැරිසරනවා කියලත් එක කතා තියෙනවා. ඉතින් අද කතා කරමු ගේම් ඔෆ් ට්‍රෝන්ස් වල හොල්මන් ගුහාව හැරන් හෝල් මාලිගය ගැන. ඊට අමතරව බෝනස් පොයින්ට් එකක් විදිහට මම රුධිරයෙන් ස්නානය කරපු පිස්සු කාන්තාවක් ගැන සහ ශාපයක් නිසා යෝධ මීයෙක් බවට පරිවර්තනය වුණ කෝකියෙක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මානෙන් එහා නොනවතින සිනමා රසස්වාදය මම උවිඳමේශ්. You ever heard about the rat king? About the ghosts of Black Heron and his sons who still walk the castle at night, all aflame. හැරන් හෝල්. හැරන් හෝල් කියන්නේ ඇත්තටම ශාපලත් බලකොටුවක්. ගේම් ඔෆ් ට්‍රෝන්ස් ඉතිහාසයේ තිබ්බ විශාලතම බලකොටුව විදිහට හැඳින්වෙන්නෙත් මේ හැරන් හෝල් බලකොටුව. ඔයා ස්ටාක් නිවාසේ නවාතැන උන වින්ටර්ෆෙල් බලකොටුව විශාලත්වය කොච්චරක්ද කියන කාරණය හිතින් මවාගත්තොත් මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. හැරන් හෝල් කියන්නේ වින්ටර්ෆෙල් බලකොටුව වගේ 3 ගුණයක් විශාල බලකොටුවක්. අයන් අයිලන්ඩ්ස් එහෙම නැත්නම් යකඩ දූපත් සහ රිවර්ලෑන්ඩ්ස් වල භාරකාරීත්වය ලැබිලා තිබුණු දූපත් සහ ගංගාවල රජවරුන්ගේ අවසාන නිවාසය. එහෙම නැත්නම් අවසාන පුරුක උනේ හෝර් නිවාසය. ඔයාට මතක නම් ගේම් ඔෆ් ට්‍රෝන්ස් වලදී අයන් අයිලන්ඩ් කියන ප්‍රදේශ පාලනය කරන්නේ ග්‍රේජෝයි කියන නිවාසය. ඉතින් ඔයාට තේරෙන්න ඕනේ මං මේ කතා කරන්නේ ග්‍රේජෝයි නිවාසයට අයන් අයිලන්ඩ් වල පාලනය ලැබෙන්න කලින් සිද්ධ වුණු කතාවක් ගැන කියන කාරණය. හෝර් නිවාසේ අවසාන පාලකයා වුණ හැරන්ද බ්ලැක්ට ඕන වෙනවා වෙස්ටරෝසයේ තිබුණු විශාලතම මාලිගය. එහෙම නැත්නම් වෙස්ටරෝසයේ තිබුණු ශ්‍රේෂ්ඨතම මාලිගය නිර්මාණය කරන්න. ඉතින් මෙයා අවුරුදු 40ක් වෙහෙසිලා තමන්ගේ සිහිනය වුණ හැරන් හෝල් මාලිගය ගොඩ්සයි කියන විල ආශ්‍රිතව ගොඩනගනවා. මේ මාලිගාව ගොඩනගද්දි වහලුන් දහස් ගණනින් මිය ගියාලු. මාලිගාවේ කුළුණුවල දම්වැල් වලින් බැඳලා හිටපු වහල් සේවකයන් ශීත කාලයේදී අධික සීතල නිසාත් ගිම්හාන කාලයේදී අධික උණුසුම නිසාත් පීඩා වින්දලු. හැරන් හෝල් මාලිගයේ බිත්තිවල ආලේප කරපු බදාමයට මෙයාලා මේ විදිහට පීඩා විඳපු සහ මිය ගියපු මිනිස්සුන්ගේ රුධිරය කලවම් කළාලු. ඉතින් මේ කාරණය නිසා හැරන් හෝල් මාලිගයේ ටිකක් මලානික ස්වභාවයක් ගත්තා කියලා තමයි ගේම් ඔෆ් ට්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මාලිගාවේ දැව ආශ්‍රිත නිර්මාණ කරන්න මෙයාලා වෙයාවුඩ් ගස් දහස් ගණනින් කපා දැම්මලු. ගේම් ඔෆ් ට්‍රෝන්ස් හරියට දැනගමු වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයා දන්නවා වෙයාවුඩ් ගසක් කියන්නේ ගේම් ඔෆ් ට්‍රෝන්ස් වල හදවතට. වනාන්තරයේ දරුවන් සහ පළමු මිනිසුන් මේ වෙයාවුඩ් ගස් දේවත්වයෙන් ඇදහුවා කියන කාරණයත් ඔයාට මතක ඇති. ඉතින් මේ වගේ පූජනීය ශාක දහස් ගණනින් විනාශ කිරීම හේතුවෙන් හැරන් හෝල් බලකොටුව ශාපයකට ලක් වුණා කියලා තමයි ගේම් ඔෆ් ට්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හැරන් හෝල් බලකොටුවේ තිබ්බ ඇඳවල් යෝධයන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන ආකාරයට නිර්මාණය කරලා තිබුණා කියන කාරණය ආර්යා ස්ටාක් එක තැනකදී කියනවා. ඉතින් කොහොම හරි අවුරුදු 40ක් වෙහෙසිලා ඒ කාලේ දූපත්වල සහ ගංගාවල රජු විදිහට හිටපු හැරන් ද බ්ලැක් විසින් ශාපලත් හැරන් හෝල් බලකොටුව එහෙම නැත්නම් ශාපලත් හැරන් හෝල් මාලිගය නිර්මාණය කරනවා. මෙයාලා හැරන් හෝල් මාලිගය නිර්මාණය කරලා අවසන් කරපු දිනේම තමයි ඒගෝන් ද කොන්කරර් විසින් කිංග්ස් ලෑන්ඩින් වලට ගොඩ බහින්නේ. ඒගෝන් විසින් තමාගේ කොන්දේසි පිළිගෙන තමාට යටත් වන ලෙස හැරන් හෝල් බලකොටුවට පණිවිඩයක් එවනවා. හැබැයි හැරන් ද බ්ලැක් විසින් මේ පණිවිඩය ප්‍රතික්ෂේප කරනවා. මොකද හැරන් ද බ්ලැක් කියන්නේ ගොඩක් උඩගු ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. තමා කවදාවත් ඒගෝන් ටාගේරියන්ට යටත් වෙන්නේ නෑ කියන කාරණය හැරන් මෙතනදි කියනවා. ඔව් ඇත්තටම හැරන් හෝල් බලකොටුව කියන්නේ ශක්තිමත් අති විශාල බලකොටුවක්. පාබල හමුදාවකට තනියම හැරන් හෝල් බලකොටුව යටත් කරගන්නවා කියන කාරණය හිතාගන්නවත් බැරි තරම්. හැබැයි ඒගෝන් ටාගේරියන් ආවේ වෙස්ටරෝසයේ දුටු විශාලතම මකර උන බැලේරියන් ද බ්ලැක් ඩ්‍රෙඩ් එක්ක. ඉතින් තමන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒගෝන් ටාගේරියන් විසින් බැලේරියන් කියන මකරත් එක්ක එකතු වෙලා හැරන් හෝල් බලකොටුව සම්පූර්ණයෙන්ම ගිනිබත් කරලා දානවා. හැරන් හෝල් මාලිගයේ තිබ්බ විශාල ගල් බිත්ති තමාව ආරක්ෂා කරයි කියන විශ්වාසය මත හැරන් ද බ්ලැක් තමන්ගේ පුතුන් සහ අනෙකුත් සේවකයන් එක්ක මාලිගාව ඇතුළට වෙලා රැඳී සිටියලු. ඒත් බැලේරියන් කියන්නේ කොච්චර බලවත් මකරෙක්ද කියන කාරණය ගැන මතක් කරොත් රාත්‍රී කාලයේදී සිද්ධ කරපු මේ විනාශයෙන් පස්සේ උදෑසන වෙද්දි හැරන් හෝල් වල තිබ්බ යෝධ ගල් බිත්ති දිය වෙමින් තිබුණලු.
මේ රාත්‍රයේදී හැරන් හෝල් වල හිටපු පවුල් දහස් ගණනක් මිය ගියාලු. ඉතින් මේ විදිහට ගරා වැටුණු හැරන් හෝල් මාලිගේ තමයි අපිට House of the Dragon කතාමාලාවේදීත් Game of Thrones කතාමාලාවේදීත් දකින්න ලැබුණේ. හැරන් හෝල් වල සිද්ධ වුණු අద్භූත සිද්ධිදාමයන් පැත්තට ආවොත් අපි කතාව මෙතනින් පටන් ගමු. හොඳට අහන්න. ඩේමන් ටාගේරියන් විසින් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දි එයාට පිටිපස්සෙන් කවුරු හරි කාන්තාවක් ඩේමන් කියලා කතා කරනවා. ඒ වගේම House of the Dragon දෙවනි කතාමාලාවේදී ඩේමන් ටාගේරියන්ට යම් කිසි ආකාරයක විෂන්ස් එහෙම නැත්නම් යම් කිසි ආකාරයක සිහින පෙනෙන්න ගන්නව එයාට මතක ඇති. ඉතින් මේක තමයි හැරන් හෝල් වල ශාපය. මං කලින් කිව්ව හෝර් නිවාසේ, ඒ වගේම කුහෙරිස් නිවාසේ, ස්ට්‍රෝං නිවාසේ වගේ නිවාස රාශියක් හැරන් හෝල් පාලනය කළා. Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හැරන් හෝල් පාලනය කරපු මේ හැම පවුලක්ම ඉතාමත් ඉක්මනින් විනාශයට පත් වුණාලු. ඉතින් මේ කාරණය නිසා සාමාන්‍ය ජනතාව කියන්න ගත්තා හැරන් හෝල් පාලනය කරන්න ආපු හැම පුද්ගලයෙක්ම ඉතාමත් ඉක්මනින් මරණයට පත් වෙනවා. ඒ වගේම හැරන් හෝල් බලකොටෝ කියන්නේ ශාපලත් බලකොටුවක් කියන කාරණය. හැරන් හෝල් මනුස්සයන්ට අයිති නෑ, හැරන් හෝල් අයිති අද්භූත ආත්මයන්ට කියන කාරණය සමහර මිනිස්සු කියන්න ගත්තලු. බැලේරියන්ගේ ගින්නට අහුවෙලා හැරන් හෝල් ඇතුළෙම මියගියපු පුද්ගලයන්ගේ ආත්මයන් තවමත් හැරන් හෝල් බලකොටුවේ හිරවෙලා ඉන්නවා කියලා සමහර තැනක සඳහන් වෙනවා. ආර්යස්ටාක් කියනවා මේ විදිහට විලාප දෙමින් කෑගහමින් එහෙමෙහි දුවන ආත්මයන්ගේ ශබ්දය තමාට ඇහුණ කියන කාරණය. ෆ්ලේමින් ගෝස්ට් කියන කටකතාව ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධයි. මේ කටකතාවට අනුව හැරන්ද බ්ලැක්ගේ සහ ඔහුගේ පුතුන්ගේ ගිනිගෙන දැවෙන ආත්මයන් හැරන් හෝල් වල සක්මන් කරනවලු. දැන් අපි එනවා අපේ බෝනස් පොයින්ට් එකට. කාලයක් හැරන් හෝල් බලකොටුව පාලනය කරා ඩැනෙල් ලොට්ස්ටන් කියලා අමුතු කාන්තාවක්. හරියටම කිව්වොත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත A Night of the Seven Kingdoms කතාමාලාවට පාදක වෙන පළවෙනි ඒරිස් සහ පළවෙනි මේකෝර් කියන ටාගේරියන් රජවරුන්ගේ කාල සමයේ තමයි මේ කාන්තාව හැරන් හෝල් වල ජීවත් වෙලා තියෙන්නේ. විශේෂම කාරණය තමයි මේ කාන්තාව මිනිස් රුධිරයෙන් ස්නානය කරන්න පුරුදු වෙලා හිටිය කියන කාරණය. ඒ වගේම මෙයා මිනිස් මාංශ අනුභව කළාලු. මේ කාන්තාව ආදේශ කරගෙන හැරන් හෝල් අවට හිටපු පුංචි දරුවන්ට කියපු එක කතන්දරයක් තියෙනවා. සාමාන්‍ය ජනතාව විසින් තමන්ගේ දරුවන්ට කිව්ව පිස්සු ඩැනෙල් විසින් හැරන් හෝල් වල ඇති කරන යෝධ වවුලන් සඳ ඇති රැක ගම්මානවලට පැමිණෙනවා කියන කාරණය. ඉතින් මෙහෙම ආපු යෝධ වවුලන් විසින් නරක දරුවන්ව ඩැනෙල්ගේ ආහාරය සඳහා පැහැරගෙන ගියා කියන කාරණයත් මෙයාලා මෙතනදි කිව්වා. මේක Game of Thrones ඇතුළේ තියෙන එක ජනකතාවක්. ගොඩක් දුරට මේ ඩැනෙල් ලොට්සන් කියන කාන්තාව අපිට A Night of the Seven Kingdoms තුන්වෙනි කතාමාලාවේදී දකින්න හම්බෙයි. මොකද මේ ඩැනෙල් ලොට්සන් කියන කාන්තාව අපිට හම්බෙන්නේ A Night of the Seven Kingdoms කතාමාලාවට පාදක වෙන මාටින් මහත්තයා ලියපු තුන්වෙනි පොත වුණ The Mystery Knight කියන පොතෙන්. ඊළඟට අපි කතා කරනවා ශාපයක් නිසා යෝධ මීයෙක් බවට පත්වුණු කෝකියෙක් ගැන. You ever heard about the rat cook? No? Who's he? Just a cook in the Night's Watch. මෙයා හිටියේ නයිට් ෆෝර්ට් කියන බලකොටුවේ. නයිට් ෆෝර්ට් කියන්නේ වයිට් ටෝකර්ස් ලව උතුරු ප්‍රදේශයට පන්නලා දාලා වෝල් එක හැදුවට පස්සේ වෝල් එක ආරක්ෂා කරන්න හදපු පළවෙනි බලකොටුව. ගොඩක් දුරට මේ බලකොටුව වෝල් එක හදපු බ්‍රැන්ඩන් ද බිල්ඩර් විසින්ම නිර්මාණය කරන්න ඇති. මම මේ ගැන Game of Thrones හරියට දැනගමු ප්ලේලිස්ට් එකේ කතා කළා ඔයාලට මතක ඇති. ඉතින් ඒ ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඊට අදාළ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කියලාත් මතක් කරනවා. අපේ කතාව පැත්තට හැරුණොත් මේ පුද්ගලයා නයිට් ෆෝර්ට් බලකොටුවේ හිටපු එක කෝකියෙක්. ඉතින් දවසක් මේ කෝකිය රජු විසින් තමාට කළා කියන වරදකට පලිගැනීමක් විදිහට රජුගේ පුතාව මරලා දානවා. කෝකිය රජුගේ පුතාගේ ආහාරයට වස මිශ්‍ර කළාලු. මේ විදිහට කෝකිය විසින් රජුගේ පුතාට කන්න දෙන්නේ පයි නමින් හඳුන්වන ආහාර වර්ගයක්. ඔයාට මතක නම් මේ ආහාරය Game of Thrones වලදීත් අපිට දකින්න හම්බුණා. ඉතින් මේක කේක් එකකට සමාන ආහාර වර්ගයක්. කේක් එක ගොඩක් රසවත් නිසා රජුගේ පුතා විසින් දෙවන වතාවටත් තමාට කෑල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියලු. ඉතින් වස මිශ්‍ර කරපු පයි ආහාරයට ගැනීම හේතුවෙන් රජුගේ පුතා මිය යනවා. තමන්ගේ වහලේ යට තමන්ගේ නිවසට පැමිණි ආගන්තුකයෙක්ව මරා දැමීම හේතුවෙන් දෙවියන් විසින් මේ පුද්ගලයාට ශාප කරනවා. මේ කාරණය නිසා මේ කෝකියා යෝධ මීයෙක් බවට පරිවර්තනය වුණා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දෙවියන්ගේ ශාපය හේතුවෙන් මේ මීයට තමන්ගේ දරුවන් හැර අනෙක් කිසිවක් ආහාරයට ගන්න බැරි වුණාලු.
රැට්කුක් එහමනත්නම් මීකෝකිය කියන මේ පුද්ගලයාගේ ආත්මය තවමත් ගරා වැටුණු නයිට් ෆෝට් බලකොටුවාවට සැරිසරනවා කියන කාරණය මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි හැලෝවින්වල්ට ගැලපෙන විදිහට ගේම් of ට්‍රෝන්ස් ඇතුළ තියෙන හොල්මං ගුහාවුන හැරන් හෝල් බලකොටුව ගැන කතා කළේ. ඊට අමතරව රුදිරේ නිස්නානය කරපු කාන්තාවක් ගැන සහ රැට්කුක් කියන පුරාවෘත්තය ගැන මම කතා කළා. ඉතිං අපේ චැනල එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමදාම රැඳිලෙන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම.